ආයුබෝවන් හෙළසුව TV සමග එකතු වෙලා ඉන්න ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඕනෑම පිරිමියෙකුගේ සිත කියවිය හැකි මනෝවිද්‍යාත්මක රහස් 7ක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. පිරිමියෙකුගේ සිත කියවීම බොහෝ කාන්තාවන්ට අභියෝගයක්. බොහෝ පිරිමින් තමන්ගේ සැබෑ හැඟීම් වචන වලින් ප්‍රකාශ කරන්නේ ඉතාමත් අඩුවෙන්. නමුත් ඔවුන්ගේ නොපෙනෙන ක්‍රියාවන් සහ හැසිරීම් රටාවන් පිටුපස සැඟවුණු ප්‍රබල මනෝවිද්‍යාත්මක රහසක් ඇති බව ඔබ දන්නවාද? ඔබේ සහකරු පියා හෝ සහෝදරයා වඩාත් හොඳින් තේරුම් ගැනීමටත් ඔබේ ජීවිතයේ සම්බන්ධතා වඩාත් සාර්ථක කර ගැනීමටත් උපකාරී වන පිරිමි මනෝවිද්‍යාව පිළිබඳ සුවිශේෂී රහස් 7ක් අද හෙළසුව TV හරහා අප සාකච්ඡා කරනවා. අංක 1 පිරිමි නිහඬතාවය. ප්‍රශ්නයක් ඇති වූ විට කාන්තාවන් එය කතා කර විසඳා ගැනීමට උත්සාහ කරන අතර පිරිමීන් බොහෝ විට කරන්නේ නිහඬ වී තනියම සිටීමට උත්සාහ කිරීමයි. මනෝවිද්‍යාවේදී මෙය කේව් සයිඩෝම් ලෙස හඳුන්වනවා. ඔහු නිහඬව සිටින්නේ ඔබ සමග තරහ වී නොව තමන්ගේ මොළය තුල ප්‍රශ්නය විසඳුම් සෙවීමටයි. මෙවැනි වෙලාවක ඔහුට බැලපෑම් කරනවාට වඩා ඔහුට අවශ්‍ය නිදහස ලබා දීමෙන් ඔහු ඔබ කෙරෙහි තවත් ආකර්ෂණීය වනව ඇත. අංක 2 ප්‍රශංසාව. පිරිමින් තමන් කරන කුඩා කාර්ය පවා ඔබ අගය කරනවාට දැඩි ලෙස කැමතියි. එය ඔවුන්ගේ ආත්ම අභිමානය ඉහළ නංවන ප්‍රබල සාධකයක්. ඔයා ඒ වැඩේ හරියටම ලස්සනට කළාවෙනි සරල ප්‍රශංසාවක් පිරිමියෙකුට මිලාදික තෑග්ගකට වඩා වටිනවා. ඔවුන් ලෝකේ ජය ගැනීමට වෙහෙස වන්නේ තමන් ආදරය කරන කාන්තාවගෙන් ලැබෙන ඒ සුළු අගය කිරීම වෙනුවෙනුයි. අංක 3 දුෂ්‍යමාන ස්වභාවය. මනෝවිද්‍යාත්මකව පිරිමින් ඕනෑම දෙයක් දෙස බලන්නේ දුෂ්‍යමය කෝණයකින්. ඔවුන් වචනවලට වඩා ඇසට පෙනෙන දේ මත තීරණ ගැනීමට පෙළඹෙනවා. ඒ නිසා ඔවුන් තම සහකාරියගේ බාහිර පෙනුම සහ පිළිවෙල ගැන වැඩි අවධානයක් යොමු කරනවා. මෙය ඔවුන්ගේ ස්වාභාවික ඥානමය ලක්ෂණයක්. අංක 4 වීරයෙකු වීමේ සහජ බුද්ධිය. සෑම පිරිමියෙකු තුළම තමන් ආදරය කරන අයව ආරක්ෂා කිරීම සහ ඔවුන් අවශ්‍ය දේ සපයා දීමට ඇති වීරයෙකු වීමේ ආශාවක් පවතිනවා. කාන්තාවන් තමන්ගේ සහකරුගෙන් කුඩා උදව්වක් ඉල්ලා සිටීමෙන් හෝ ඔහු තමන්ගේ ආරක්ෂකයා ලෙස හැඟවීමට ඉඩ දීමෙන් එම පිරිමියා තුල ඔබ කෙරෙහි ඇති බැඳීම සහ වගකීම දෙගුණ තෙගුණ වෙනවා. අංක 5 ඍජු බව. කාන්තාවන් බොහෝ විට ඉඟිමගින් අදහස් ප්‍රකාශ කළත් පිරිමින් ඒවා තේරුම් ගැනීමට අපහසුයි. පිරිමි මොලේ හැඩගැසී ඇත්තේ ඍජු තොරතුරු ලබා ගැනීමටයි. ඒ නිසා ඔබ කැමති හෝ අකමැති දෙයක් පිරිමියෙකුට පවසන විට එය අපැහැදී ඉඟිලි වලින් තොරව ඍජුව පැවසීමෙන් අනවශ්‍ය ආරවුල් රාශියක් මගහරවා ගන්නට පුළුවන්. අංක 6 ගෞරවය. මනෝවිද්‍යාත්මක පරීක්ෂණවලට අනුව බොහෝ පිරිමින් පවසන්නේ තමන්ගේ ආදරයට වඩා ගෞරවය වැදගත් බවයි. පිරිසක් ඉදිරියේ තමව පහත් නොකර තමන්ගේ තීරණවලට ගරු කරන කාන්තාවකට පිරිමියෙකු තම පණවුවද දීමට පසුබට වන්නේ නැහැ. ඔහුට ඔබෙන් ලැබෙන ගෞරවය ලැබෙන බව හැඟෙන විට ඔහු ඔබට වඩාත් සමීප වෙනවා. අංක 7 ක්‍රියාවෙන් පෙන්වන ආදරය. පිරිමින් බොහෝ විට මම ඔයාට ආදරේ කියා වචනෙන් පැවසීමට වඩා තමා ආදරේ ක්‍රියාවෙන් පෙන්වීමට උත්සාහ කරනවා. නිවස අලුත් වැඩියාවලට උදව් වීම හෝ ඔබට අවශ්‍ය දේ සොයා බැලීම ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කරන ක්‍රමයයි. වචනවලට වඩා ඔවුන් ඒ කුඩා ක්‍රියාවන් තුළ සැඟවී ඇති ආදරය හඳුනා ගැනීමට උත්සාහ කරන්න. අවසාන වශයෙන් පිරිමි මනෝවිද්‍යාව තේරුම් ගැනීම යනු ඔබේ ජීවිතය වඩාත් සංසුන් කර ගැනීමයි. මෙම රහස් 7 ඔබේ ජීවිතයට අත්හදා බලා අපටත් කියන්න. මෙවැනි වටිනා මනෝවිද්‍යාත්මක තොරතුරු ඉදිරියට දැන ගැනීමට හෙළසුව TV subscribe කරලා බෙල් අයිකන් එකත් ක්‍රියාත්මක කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙකුටත් බලන්න ෂෙයා කරන්න. නැවත හමු වෙමු.